පළඟැටියෝ සහ ගණිත සමීකරණ අතර සම්බන්ධතාවයක් ගැන හිතලා තියෙනවද? දැන් පළඟැටියෝන්ගෙන් ඔයාලට පරිසරයේ උෂ්ණත්වය මයින් පුළුවන් කියලා කවදාද හිතලා තියෙනවද? අද අපි කතා කරමු මේ ගැන. මේ නීතිය ඇවිල්ලා ඩොල්බියගේ නීතිය. ඩොල්බියගේ නීතිය කියන්නේ 1897 දී ඇමොස් ඩොල්බිය කියන භෞතික විද්‍යාඥයා විසින් ක්‍රිකට්ස් ඇස තර්මෝමීටර් කියන පරීක්ෂණ පත්‍රිකාව ඔස්සේ හඳුන්වා දෙන ගණිතමය සමීකරණය. මේකෙදී ඇමොස් ඩොල්බිය කිව්වා පරිසරයේ උෂ්ණත්වය සහ පළඟැටියන්ගේ නාදයන් තප්පරයකට පළඟැටිය නිකුත් කරන නාද අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉතින් එයා ක්‍රම 4කට මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. පළවෙනි ක්‍රමය තමයි තප්පරයකට පළඟැටිය නිකුත් කරන නාද. ওই සමීකරණ විදිහට තප්පරයකට නිකුත් කරන නාද කොහොමද ෆැරන්හයිට් උෂ්ණත්වය ඒ ඔස්සේ කොහොමද ෆැරන්හයිට් උෂ්ණත්වයකින් අපි සම්බන්ධතාවය ලබා ගන්න කියන එක. දෙවෙනි එක තප්පර 15කට නිකුත් කරන නාද ඔස්සේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව. ඊළඟට තප්පර 8කට සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව. අවසානයේ සෙල්සියස් වලින් උෂ්ණත්වය අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව මෙන්න මේ විදිහට සමීකරණ 4ක් හඳුන්වා දෙනවා. මෙන්න ඉන්න පිරිමි වැලිමුවෙක් නිර්විෂ. තප්පර 15කදී පළඟැටිය නිකුත් කරන නාදයකට 40ක් එකතු කරාම ෆැරන්හයිට් වලින් අපිට ඒ වෙලාවේ පරිසරයේ උෂ්ණත්වය හඳුනා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒක තමයි මේ සමීකරණය මම කලිනුත් පෙන්නුවා. හැබැයි ඩොල්බිය කියන්නේ කෘමි විද්‍යාඥයෙක් නෙවෙයි. ඒ හින්දා එයා මොන විශේෂයේ පළඟැටියෙක් පාදක කරගෙන මේ සොයා ගැනීම කරේ කියන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැනට අපි විශ්වාස කරන්නේ ඔකැන්තස් කියන ගණ. එහෙම නැත්නම් ග්‍රේට් ස්නෝවි ක්‍රිකට්ස්ලා කියන පළඟැටිය පාවිච්චි කරලා තමයි මෙයා මේ අදහසට ආවේ කියලා. විශේෂම කාරණාව තමයි ඊට අවුරුදු 10කටත් කලින් මාග්‍රස් බෲක්ස් කියලා කාන්තාවක් විසින් මේ අදහස මීට කලින් ප්‍රචලිත කරලා තිබීම. ඒ කියන්නේ මේ සහ සමාන අදහස එයා පළ කරලා තිබීම. හැබැයි මේක සාමාන්‍ය ඔය කාලේ විදිහට මොකද ඒ කාලේ අද වගේ සෝෂල් මීඩියා නැහැ. ඒ හින්දා ලෝකෙ තැන් දෙක අදහස් දෙකක් එකවර පැනනගින්න පුළුවන්. ඒ දෙන්න අතර කමියුනිකේෂන් එකක් හරියට වෙන්නේ. මොකද මේ රිසර්ච් පේපර්ස් අපි අද වගේ ඕපන් ඇක්සස් නැහැ ගොඩක් තැන්වල. ඒ හින්දා උදව් උදාහරණේ ඩාවින් සහ වොලස්. ඩාවින් එක ගල්පගෝස් දූපත්වල ස්වභාවික වර්ණය ගැන අදහස් ඉදිරිපත් කරනකොට වොලස් ඉන්දුනීසියානු දූපත්වල ඉඳන් එහා සමාන අදහස් ඉදිරිපත් කරා. මේ ඩොල්බියගේ නීතිය ඇත්තටම වළංගු නීතියක්. මොකද ඇත්තටම පරිසරයේ උෂ්ණතාවය සම්බන්ධයෙන් ආසන්න අගයක් ලබා ගන්න පුළුවන් ඇත්තටම මේ සමීකරණ පාවිච්චි කරලා. හැබැයි මේක වළංගු පළඟැටියන්ට විතරයි. රැහැයියන්ට වළංගු නැහැ. අපිට මේ කලාවල ඇහෙන රැහැයියෝ අයිති වෙන්නේ සයිකෝඩියා කියන සුපිරි පවුලට. ඒනොට අපේ පළඟැටියෝ කියන්නේ ඕතොප්ටෙරාව. ඉතින් මේ දෙගොල්ලොන්ගේ ශබ්ද නිකුත් කිරීම, ශබ්ද නිකුත් කිරීමේ පරාසයන්, ශබ්ද නිකුත් කරන හේතු ඒවා එකිනෙකාගෙන් වෙනස්. ඒ හින්දා මේක වළංගු වෙන්නේ පළඟැටියොන්ට විතරයි.